හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. අද මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවේ අපේ බතික් වෙළඳපොළ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම හිතුවා අපේ පහුගිය 28 29 30 දවස් තුනේ BMI CH එකේ තිබ්බ කමර්ෂල් බැංකුවෙන් කරපු එක්සිබිෂන් එකේ චුටි වීඩියෝ ටිකක් අරගෙන එන ගමන්ම ඒක මම ඕගොල්ලන්ට කියලා දුන්නා නම් හොඳයි කියලා. මේ ඉතින් 27 වෙනිදා අපි කලින් ගිහිල්ලා හවස 3 විතර ගිහිල්ලා අපේ වෙළඳ කුටිය බලලා ඒකට අවශ්‍ය බඩු කොහොමද අපි සකස් කරගන්නේ කියලා බලලා ඒ කටයුතු ඒ බඩු ගිහින් තියලා ඒ දේවල් හැමදේම කරලා අපි නැවත ගෙදර ආවා. ඉතින් ඔයාලට මට කියන්න තියෙන්නේ මම කලින් වීඩියෝ එකත් කියලා තියෙනවා මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කියන්නේ BR එකේ වැදගත්කම ගැන. ඇත්තටම අපි BR එකක් ගන්න අපේ ව්‍යාපාරයට BR එකක් ලබා ගැනීමත් සමගම අපිට ගොඩක් මාවතවල් ඇරෙනවා. ඉතින් අපි බැංකුත් එක්ක ගනුදෙනු කරනවා. අපේ බිස්නස් එකේ නමින්ම බැංකු එක්ක ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඒ ඔෆිස් ඒ වගේ ආයතනත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේ ආයතනත් එක්ක ගනුදෙනු කරනකොට අපිට විවිධ අවස්ථා මාර්ග උදා වෙනවා. අපිට පාරවල් ගොඩක් ඇරෙනවා. ඉතින් ඕගොල්ලන් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් මම හැමදාම කියනවා වගේ අනිවාර්යයෙන්ම ඒක ව්‍යාපාරේ ලියාපදිංචි කරගන්න. මොකද ඕගොල්ලන්ට මේ වගේ අවස්ථාවල් හම්බෙන්නේ ඔයාලගේ BR එක හරහා. මොකද BR එක හරහා ඕගොල්ලන්ට ලැබෙන අවස්ථා ගොඩයි. ඉතින් ඒ අවස්ථාවල් මග හැරගන්න එපා. ඉතින් අපටත් මේ පාර මේ දෙවෙනි පාර අපේ BMI CH එකේ අපටත් ස්ටෝල් එකක් හම්බුණා කමර්ෂල් බැංකුවෙන් කරපු ට්‍රේඩ් ෆෙයා එකෙන්. ඉතින් මේ අවුරුදු සීසන් එක අල්ලලා තමයි මේ ෆෙයා එක කරේ එක්සිබිෂන් එක කරේ. ඉතින් මේ වගේ අවස්ථාවලින් අපට පුළුවන් අලුත් පාරිභෝගිකයෝ පිරිසක් ගොඩනගා ගන්න, අපේ නිෂ්පාදන රටටම පෙන්වන්න පුළුවන් වෙනවා. ඒ වගේම අර අපි සීමාවකට සීමා වෙන්නේ නැතුව අපේ කරන නිර්මාණ මුළු රටකටම පෙන්වන්න පුළුවන්. මොකද මෙතනදී අපිට මේ හම්බ වෙනවා ලංකාවේ නොයෙක් තැන් වලින් ව්‍යාපාර කරන ව්‍යාපාරිකයින්. ඉතින් ඒගොල්ලන් එක්ක අපට ජොයින් වෙලා අපේ ව්‍යාපාර තව තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒගොල්ලන් හරහා අපට නව මාවතවල් ඇරෙනවා. ඉතින් මේ වගේ ගොඩක් අවස්ථා අපට හම්බ වෙනවා මේ වගේ දේවල් වලට සහභාගී වීමෙන්. ඉතින් ඔයාලගේ ව්‍යාපාරයට අනිවාර්යයෙන්ම ලියාපදිංචි සහතිකය ලබා ගන්න. ඉතින් ඒකෙන් ලැබෙන අවස්ථා මග හැරගන්න එපා. මේක ඕගොල්ලන්ට ලොකු අවස්ථාවක් ඔයාලගේ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වලා දෙන්න. එතකොට ඕගොල්ලන්ට උනත් අදහසක් එනවා මේ බිස්නස් එක කොහොමද කරන්න ඕනි, වෙළඳපොළ අවශ්‍යතාවය මොනවාද, බතික් කරන කෙනෙක් නම් අවශ්‍ය ඒගොල්ලන්ට මේ පාරිභෝගිකයින්ට අවශ්‍ය ඩිසයින් මොනවාද, යාලා හොයන්නේ මොන වගේ දේවල්ද, ඒ වගේ ලොකු පරාසයක් අපට අඳුරගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා ඕගොල්ලන් මේ වගේ අවස්ථා අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඉතින් අද මගේ කටහඬක් චුට්ටක් වෙනස් ඇති. චුට්ටක් අසනීපෙන් ඉන්නේ. ඉතින් මම මේකට වීඩියෝස් වලට මම අපි දෙන්න චුට්ටක් ඇවිදින්නත් ගියා. ඉතින් එක්සිබිෂන් එක දවස් 3ක් තිබ්බා. මාර්තු 28 29 30 කමර්ෂල් බැංකුවෙන් තමයි මේක සංවිධානය කරලා තිබ්බේ. ලොකු පාරිභෝගික පිරිසක් සහභාගී වුණා. නව අවස්ථා අපට උදා වුණා. ඒ වගේ ලොකු වැඩක් එතන වුණා. ඉතින් ඕගොල්ලන්ටත් කියන්නේ ඒ වගේ අවස්ථාවල් කවදාවත් මග හැරගන්න එපා. ඕගොල්ලන්ට උදා වෙන අවස්ථාවල් ඔයාලගේ ව්‍යාපාර ලියාපදිංචි සහතිකය හරහා ලබා ගන්න. ඒකට දක්ෂතාවය තියෙන්නත් ඕනේ. මොකද ව්‍යාපාර ලියාපදිංචි සහතිකය තිබ්බට විතරක් මදි. ඔයගොල්ලන් ඒකත් එක්ක ඒ ඔෆිස් එකේ ඔය බැංකු ඒ වගේ ඒවත් එක්ක හොඳට ගනුදෙනු කරලා ඔයාලගේ ව්‍යාපාරය හැම වෙලෙම දියුණු මට්ටමක තියාගන්න. ඉතින් ඒක මම ඕගොල්ලන්ට මතක් කරනවා. ඒත් එක්කම මම ඕගොල්ලන්ට ආදරයෙන් මතක් කරනවා. මට නිතරම කට්ටිය කතා කරනවා, මැසේජ් කරනවා. මම මේක හැම වීඩියෝ එකම කියනවා. මොකද මම මේක හැම වීඩියෝ එකම කියන්නේ ඇත්තටම ඒක
මට මාර ආඩම්බරයක්. මොකද දැන් මාව දන්න පිරිසක් ඉන්නවනේ. මගෙන් ඉගෙනගෙන මිස් ඔයා නිසා තමයි මේ බතික් එක මම ආපහු ගොඩනගා ගත්තේ. බතික් වල තියෙන ප්‍රශ්න වලට විසඳුම් ගොඩක් හොයාගත්ත ඔයා හින්දා. එතකොට මේ බතික් ව්‍යාපාරය පිළිබඳ හරියටම රහස් ඒ දේවල් කිසිම අඩුපාඩුවක් නැතුව කියලා දෙනවට thank you කීකේ හැම වෙලේම මැසේජ් කෝල්ස් අරගෙන මට thank you කරනවා. ඉතින් මම හැම කෙනාටම ආදරේ. ලස්සන කමෙන්ට්ස් දානවා. ඉතින් හැම කෙනාටම ආදරේ. ඉතින් මම ඒකයි හැම වෙලේම ඕගොල්ලන් ගැන හැම වීඩියෝ එකකින්ම මතක් කරන්නේ. ඉතින් ඔයාලා තමයි මට මේ විදිහට තවත් කෙනෙක්ට මේ දේ කියලා දෙන්න ශක්තියක් වෙන්න ධෛර්යයක් වෙන්න ඔයාලා හින්දා. ඉතින් මට ඒ වගේ කමෙන්ට් එකක් මැසේජ් එකක් කෝල් එකක් අරගෙන කියනකොට මං උනත් තවත් ධෛර්යමත් වෙනවා මේ දේවල් ඕගොල්ලන්ට තවත් කියලා දෙන්න ආස හිතෙනවා. ඒ වගේම තවත් ඕගොල්ලන්ව ඉස්සරහට අරගෙන යන්න මම දන්න හැම දෙයක්ම කියලා දෙන්න මට ආස හිතෙනවා. ඒ වගේම මම නොදන්න දේවලුත් මම හොයලා බලලා ආපහු ඕගොල්ලන්ට කියලා දෙනවා. මොකද මම වුණත් හැමදේම දන්නේ නැහැ. ඉතින් මම කැමතියි ඕගොල්ලන්ට මම නොදන්න දෙයක් වුණත් කියලා දෙන්න. ඉතින් එක්සිබිෂන් එක ඉවර වෙලා කොළඹ නිදහස් දවස් ටිකක් අපි දෙන්න ගත කරා. පුළුවන් තැන්වල ගියා ඇවිත්තා. අපි දෙන්නට පුළුවන් විදිහට පුළුවන් හැම තැනකම වගේ ගියා. හැම වීඩියෝ එකක්ම මෙතන නෑ. මම මේ වීඩියෝ එකට අවශ්‍ය ටික විතරයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට යම් දෙයක් පැහැදිලි කරන්න ඕනි හින්දා මේ වීඩියෝ එක දිගට තියාගන්න ඕනි හින්දා මම ඔයාලට පොඩි ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඇඩ් කරලා ඇති. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මං කලින් වීඩියෝස් වල WhatsApp නම්බරේ දාලා ඇති. ඒවට මැසේජ් එකක් දාන්න. සමහර වෙලාවකට ගන්න හැම කෝල් එකම මට ආන්සර් කරන්න නම් වෙන්නේ නැහැ. මොකද වෙලාවකට දවසට කෝල් 10-15 වෙනවා. ඉතින් මේ හැම දෙයකටම උත්තර දෙන්නත් වෙලාව මදි වෙනවා. ඉතින් ඒකට සමාව වෙන්න කියලා ඉල්ලනවා. හැම වෙලේම පුළුවන් හැම කෙනාටම මම උත්තර දෙනවා. ඉතින් අපි කොළඹ ගෙවපු දවස් ටික ඉවර වෙලා. ඉතින් දැන් අද තමයි ගෙදර යන්නේ. අද 2025 4 වෙනි මාසේ 2 වෙනිදා. ඉතින් අද තමයි ගෙදර ආවේ අපි. ඉතින් ආපු ගමන්ම තමයි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් මේ මම හදලා දාන්නේ. මොකද මට කලින් වීඩියෝස් දාන්නත් බැරි වුණා. ඒ නිසා ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. හැමෝටම ආදරේ.